අප මේ වෙලාව වෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ භාවනාව සහ කමඨහන් දේශනාව වෙනුවෙන් ඒ පිළිබඳ ඔබ තුළ තිබෙන අවබෝධය වැඩි දියුණු කිරීමේ අරමුණෙන්. ඒ වෙනුවෙන් වැඩම කරන්නට යෙදුණු නිතුල්ල වන සෙනසුනේහි සේනාසනාධිපති පූජනීය මොණරතැන්නේ සුමිත්ත ගෞරවනීය ස්වාමින් වහන්සේට අප පාද නමස්කාර පෙරදැරි සිටින් සාදු නද නංවා ආරාධනා කර සිටිනවා කමඨහන් දේශනාව වෙනුවෙන්. දුන්නිග්ගහස්ස ලහුනෝ යත්තකාමනිපාතිනෝ චිත්තස්ස ධම්මතෝ සාධු චිත්තං ධන්තං සුඛාවහං. හික්මවා ගැනීමට අපහසු ඉපෙද බිඳෙන නැසෙන සුළු කැමැති අරමුණක වැටෙන මේ සිත දමනය කිරීම යහපත් කියන බුදුරජාණන් වහන්සේ. යමෙක් භාවනාව පුරුදු කරයි නම් එයාට මාර්ගඵල නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා. අපි ඉස්සෙල්ලා බලන්නට ඕනේ ඇයි අපි භාවනා කරන්න ඕනේ. මේ වෙනකොට ලෝකයේ බොහෝ තැන්වල බොහෝ පිරිස් භාවනාව පුරුදු පුහුණු කරනවා. අපේ පළවෙනි අරමුණ ඉලක්කය වෙන්නට ඕනේ අපි භාවනා කරන්නෙම සසර දුකින් නිදහස් වෙන්න. මේ විශ්වයේ කිසිවෙකුට පුළුවන් කමක් නැහැ මේ සතර සතිපට්ඨාන විදර්ශනා භාවනාව නොවඩලා නිවන් දකින්න. බුදු කෙනෙක් ළඟට ගියත් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්න නම් පෙර සසර පුබ්බයෝගාවචරයක් වෙලා ඉන්නට ඕනේ. පුබ්බයෝගාවචරය කියලා කියන්නේ පෙර මේ සතර සතිපට්ඨාන විදර්ශනා භාවනාව වඩපු කෙනා. එතකොට නිවන් දැකීමේ අරමුණින් තමයි අපි සතිපට්ඨානය වඩන්නේ. භාවනා කරන ක්‍රම විදි නොඑක් විදිහට බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. අද මම පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ බොහොම සරලව. බොහෝ ගැඹුරින් නෙමෙයි. ඔයත්න්ට නිතර පුරුදු පුහුණු කරන්න පුළුවන් වෙන විදිහට තමයි මේ දේශනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අනාගත සංසාරය මේ ජීවිතය තුල හරි නිවන් දකින්න නම් අනිවාර්යයෙන්ම භාවනාව පුරුදු පුහුණු කරලා තියෙන්නට ඕනේ. බණ අහලා නිවන් දකින්නෙත් පෙර සසර විදර්ශනා වඩපු අය. භාවනා නොකරපු කිසි කෙනෙකුට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපිට බොහොම ශ්‍රේෂ්ඨ අවස්ථාවක් ලැබිලා තියෙන මේ බුද්ධ ශාසනය. යමෙක් මේ බුද්ධ ශාසනය තුල සතර සතිපට්ඨානය වඩන්න පුරුදු කරනවා නම් එයා පුබ්බ යෝගාවචරයෙක් බවට පත් වෙනවා. එයා හරියට ගඟට වැටුණු පොල් ගෙඩිය වගේ. සංසාරේ කවදාවත් එයා විදර්ශනා භාවනාව වඩලා නැහැ කියමුකෝ. අපි දන්නේ නැහැ කොහොමද කියලා. හැබැයි මේ ජීවිතය මේ සතර සතිපට්ඨාන විදර්ශනා වඩනවා. ඇයි ගඟට වැටුණු පොල් ගෙඩිය කිව්වේ? මහා මුහුද අපි නිවන කියලා හිතමුකෝ. මේ ලෝකයේ තියෙන සියලු ගංගාවල් ගහගෙන ගිහිල්ලා කවදා හරි වැටෙන්නේ මහා මුහුදට. ඒතර ඔය ගංගාවක් අයිනේ තියෙන පොල් ගහකින් පොල් ගෙඩියක් කඩාගෙන වැටෙනවා මේ ගඟට. මේ පොල් ගෙඩිය ගහගෙන ගිහිල්ලා කවදා හරි මහා මුහුදට වැටෙනවා. අන්න ඒ වගේ යම් කෙනෙක් මේ ලැබුණු මනුස්ස ජීවිතය තුළ සතර සතිපට්ඨානය වඩනවා නම් එයා ඒකාන්තයෙන්ම ගඟට වැටුණු පොල් ගෙඩිය වගේ කියනවා. එතන ඉඳලා එයා ගහගෙන යන්නේ නිවන නැමැති මුහුදට ඒකාන්තයෙන්ම. මේ ජීවිතේ බැරි වුණත් ඊළඟ භවයේ වේවා තව ඉදිරියට වේවා බොහෝ කල් නොගොස් නිවන් දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේ මෙලෝ වශයෙන් යමෙක් මේ සතිපට්ඨානය වඩනවා නම් භාවනාව පුරුදු කරනවා නම් මෙලෝ වශයෙන් උත් එයාට මහා යහපතක් සිද්ධ වෙනවා. මේ සතිය කියලා කියන්නේ හරි ශ්‍රේෂ්ඨ දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර සතිපට්ඨානය.
සතිය කියලා කියන්නේ සිහියට, ප ဋ ාණය කියනවා පිහිටවනවට, 4 ස්ථානයක. මොනවද මේ 4? කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. ඒක අපිට වඩන්න සුදුසුම භූමිය තමයි මේ මනුස්ස ලෝකය. බුද්ධ ශාසනයක් තිබෙන මොහොතක තමයි අපි මේ ඉපදිලා තියෙන්නේ. හැබැයි බොහෝ පිරිසක් මේ ප්‍රතිපත්තියට වැඩිය නැඹුරු බවක් නැහැ. ආමිෂය හොඳට පුරුදු පුහුණු කරනවා. මේ කියන්නේ ආමිෂය කරන්න එපා කියලා නෙවෙයි. නිවන් දකින්න නම් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආමිෂය අවශ්‍යයි. ආමිෂය විසින් අපිට යහපත්යන් සැප සම්පත් එක උප්පත්තිය සකස් කරලා දෙනවා. අනේ සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිවන් දකින්න භාවනාව අත්‍යවශ්‍යයි. භාවනා කරනවා කියන එක ලෙහෙසි දෙයක්ුත් නෙවෙයි. හැබැයි හරියට සිහිය පිහිටුව තමහරු දෙයක්ුත් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බේ පුතුජ්ජනා උම්මත්තක. සියලු පෘතජ්ජනය උම්මත්තකයි කියනවා. පිස්සු කියනවා. දැන් මේ වර්තමාන සමාජයේ ජීවත් වෙන අය මොනතරම් දේවල් වෙනුවෙන්ද හඹාගෙන යන්නේ. ලෝභ, දේශ, මෝහ ගොඩ ගහන පැත්තරම තමයි ගහගෙන යන්නේ. ඒ අතර කීයෙන් කී දෙනෙක්ද මේ නිවන පිණිස අවශ්‍ය කටයුතු ටික සිද්ධ කරන්නේ? ඇයි බුදුරජාණන් වහන්සේ සබ්බේ පුතුජ්ජන උම්මත්තකා කිව්වේ? සෝතාපන්න කියන තැනෙන් එහාටවත් ධර්මය අවබෝධ කරලා නැත්නම් ඒ අය උම්මත්තකයි. පිස්සු ඒ අයට. මේ සසර අපි ඒක නොකරපු නිසා තමයි තාම මේ ගෙව යන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන සිහිය මේ අපි හිතන එක නෙමෙයි. අපිටත් යම් සිහියක් තියෙනවා. අපිට යමක් කරන්නට පුළුවන්. හොඳ අවබෝධයක් තියෙනවා. හොඳට ඉගෙන ගන්න පුළුවන්. රස්සාවල් කරන්න පුළුවන්. නොයෙක් විදිහේ දේවල් කරන්න පුළුවන් ඒ සිහිය නිසා. හැබැයි අපි සිහිය විකල් වෙලා කියලා කියන්නේ පිස්සු හැදිලයි කියලා කියන්නේ. මානසික ලෙඩ හැදිලයි කියන්නේ. ඒ අයට තමයි අපි කියන්නේ පිස්සු කියලා. බුදුරජාණන් වහන්සේ අර්ථයෙන් නෙමෙයි කිව්වේ. යමෙක් සිහිය නොපවත්වයි නම් එයාට පිස්සු කිව්වා. මොකද සිහිය නැතුව කවදාවත් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. සිහිය ඕනමයි. හැබැයි ඔය සිහිය ඇලෙන්නේ නැති, ගැටෙන්නේ නැති සිහිය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ සාමාන්‍ය මිනිස්යන් අතර තියෙන සිහිය ඇලෙනවා, ගැටෙනවා, මුලාවටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒකෙන් දුරස් වෙලා ඒ ඇලෙන්නේ නැති, ගැටෙන්නේ නැති සිහියෙන් යුක්තව වර්තමානයේ ජීවත් වෙන්න කියලා. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහටම වර්තමානයේ සිහිය පිහිටවගෙන හිටියොත් සතර සතිපට්ඨානේ අවුරුදු 7කට වඩා එක දවසක්වත් යන්නේ නැහැ මේ නිවන අවබෝධ කරගන්න. මහණෙනි ඒක අවුරුදු 7ක් වෙන්නත් පුළුවන්. සමහර විට අවුරුදු 6න් කරන්නත් පුළුවන්. සමහර කෙනෙකුට අවුරුදු 5ෙනුත් පුළුවන්. අවුරුදු 4ෙනුත් පුළුවන්. අවුරුදු 3ෙනුත් පුළුවන්. අවුරුදු 2ෙනුත් පුළුවන්. අවුරුද්දෙනුත් පුළුවන්. මාස 6ෙනුත් පුළුවන්. මාසෙනුත් පුළුවන්. සති දෙකෙනුත් පුළුවන්. සතියෙනුත් පුළුවන්. උදේ වාඩිලා හවස් වෙනකොටත් මේක අවබෝධ කරන්න පුළුවන්. උදේ වාඩි වෙලා හවස් වෙනකොටත් මේක අවබෝධ කරන්න පුළුවන් තරම් නෛර්යානික ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒකට අන්න අර පුබ්බ යෝගාවචරයා කියන කෙනා සිත දියුණු කරලා තියෙන්න ඕනේ. උද්ගටිතඥ, විපතිතඥ, නෙය්‍ය, පදපරම කියලා පුද්ගලයෝ 4 දෙනෙක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ උද්ගටිතඥ තරමට විදර්ශනා වඩපු කෙනා. ඒ කියන්නේ පෙර සසර මේක වඩලා සම්පූර්ණ මොහුකුරා ගිහිල්ලා ඉවරයි යාගේ ඥානයන්.
එයාට එක බණපදයක් අහන්න ලැබුණොත් ඒ අහන මොහොතම එයා මාර්ගඵලලාභී බවට පත් වෙනවා. දාරුචිරිය වගේ දිත්තේ දිටමත්තන් සුතේ සුතමත්තන් මුතේ මුතමත්තන් කියනකොට මේ සම්බුද්ධ ශාසනයේ වේගෙන්ම ධර්මය අවබෝධ කරපු රහතන් වහන්සේ. පෙර සසර මේක වඩලා තිබුණු නිසා එයාට කියනවා උද්ගටිතඥ කියලා. අනිත් කෙනා විපජිතඥ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් වේවා මහා ශ්‍රාවකයන් වහන්සේලා නමක් වේවා ධර්ම දේශනා කරනවා දේශනාව පටන් අරගෙන අවසාන වෙනකොට මාර්ගඵල ලබනවා. ඒ විපදිතඥ කෙනා. ඊළඟට නෙය්‍ය කියලා කෙනෙක් ඉන්නවා. නෙය්‍ය කියන කෙනා ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා කල්යාණ මිත්‍රයෙක් ළඟට ගිහිල්ලා භාවනා කමඨාන් අරගෙන ශුන්‍යාගාරයකට ගිහිල්ලා අරණ්‍යයකට ගිහිල්ලා රුක්ක මූලයකට ගිහිල්ලා නිදහස් තැනකට ගිහිල්ලා බොහෝ වෙහෙස ගන්නවා. සක්මන් කරනවා වාඩි වෙනවා සක්මන් කරනවා වාඩි වෙනවා මේ විදිහට වෙහෙස අරගෙන බොහොම දුක් සහගත ප්‍රතිපදාවෙන් තමයි අනියන් අවබෝධ කරන්නේ. පදපරම කියන පුද්ගලයාට බුදුවරු ලක්ෂයක් ළඟට ගියත් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. ඇයි සසර මේක වඩලා නැති කෙනාට තමයි පදපරම පුද්ගලයා කියලා කියන්නේ. එයා තුල දශමයක්වත් විදර්ශනා ඥානයන් මුහු කරා ගිහිල්ලා නැහැ. වැඩිලා නැහැ. ඒ නිසා යාට නිවන් දකින්න බෑ. ඒ නිසා පදපරම පුද්ගලයා උත්සාහ කරන්න ඕනේ ලැබෙන මොහොතේ මේ භාවනාව කරන්න ආරම්භ කරන්න. අන්න එතකොට එයා පුබ්බ යෝගාවචරයේ බවට පත් වෙනවා. පංචමේ ආනිසංස ආනන්දා පුබ්බ යෝගාවචරා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පුබ්බ යෝගාවචරයට ආනිසංස 5ක් ලැබෙනවා. මොකද්ද? මෙවැනි බුද්ධ ශාසනයක් තුලදී මේ පෙර විදර්ශනා වඩපු කෙනා මේ මනුස්ස ජීවිතය තුළ මේ සතර සතිපට්ඨානය වඩලා මාර්ගඵලලාභීෙක් බවට පත් වෙනවා. නිවන සාක්ෂාත් කරනවා. ඒ පළවෙනි ආනිසංසය. ආනන්ද ඔහුට ඒ අවස්ථාවේ නිවන අවබෝධ කරගන්න බැරි වුණොත් ඔහු මිය යනවා. මිය යන මොහොතේ මේක අවබෝධ කරනවා කියනවා. දෙවෙනි අවස්ථාව. යමෙක් මේ ජීවිතය තුළ මේ සතර සතිපට්ඨානය පුරුදු කරලා තියෙනවා නම් මරණාසන්න මොහොතේ සිහියට නගා ගන්න පුළුවන් වුණොත් එයාටත් මේ නිවන අවබෝධ කරන්න පුළුවන් කියන බුදුරජාණන් වහන්සේ. හැබැයි දෙවෙනි අවස්ථාවත් මේක අවබෝධ කරන්න බැරි වෙනවා. ඇයි මේ පාරමිතා පූර්ණ වෙලා මදි. මේ ඥානයන් මොහු කරා ගිහිල්ලා මදි. ඒ කියන්නේ මේ සතර සතිපට්ඨානයේ වැඩිීමේ ප්‍රබණතාවය මදි. ඒ නිසා තවත් එයාට යන්න වෙනවා. තුන්වෙනි ආනිසංසය හැටියට එයා මැරිලා ගිහිල්ලා දිව්‍ය තලයේ උපදිනවා කියනවා. දිව්‍ය තලයේ ඉපදිච්ච දෙවියා බලනවා මම කුමක් නිසාද මේ දිව්‍ය තලයට ආවේ? මම මනුස්ස තලයේ ඉන්නකොට සතර සතිපට්ඨාන විදර්ශනා භාවනා වඩලා තියෙනවා. ආනන්ද අන්න එතනදී ඒ දෙවියා සතර සතිපට්ඨානෙ වඩලා මාර්ගඵල ලබනවා කියන බුදුරජාණන් වහන්සේ. ඔය තුන්වෙනි අවස්ථාව. ඊළඟට එතනදිත් එයාට බැරි වුණා. තවත් මදි මෙයාගේ විදර්ශනා ඥානයන් බුහු කරා ගිහිල්ලා. එහෙනම් එයාට හතරවෙනි අවස්ථාව අනාගතයේ බුදු වෙන බුදු කෙනෙක් හමුවේදී මේ ධර්මය අවබෝධ කරගන්න ලැබෙනවා කියන බුදුරජාණන් වහන්සේ. අනාගතයේ ලෝකේ පහළ වෙන බුදු කෙනෙක් හමුවේ. ඇයි? පෙර සසර වඩලා තියෙන නිසා. ඔය තමයි හතරවෙනි ආනිසංසය. පස්වෙනි ආනිසංසය එතනදිත් මෙයාට බැරි වෙනවා. තවත් මදි. පස්වෙනි ආනිසංසය තමයි මෙයා මේක වඩලා මුහු කරා ගිහිල්ලා විදර්ශනා ඥානයන් මුහු කරා ගිහිල්ලා. හැබැයි බුද්ධ ශාසනයක් ලැබෙන්නේ නැහැ. ලෝකේ බුද්ධ ශාසන බොහොම ශුන්‍යයි. බොහොම අල්පයි. බුද්ධ ශාසන නැති කාල තමයි වැඩි මේ ලෝකේ. අන්න එවැනි කාලවල ලෝකේ පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා. මෙන්න මේ පුබ්බ යෝගාවචරයා ඒකාන්තයෙන්ම පසේ බුද්ධත්වයේ නිවන් සාක්ෂාත් කරගන්නවා කිව්වා. පස්වෙනි ආනිසංසය හැටියට. ඒ නිසා යමෙක් සතර සතිපට්ඨානෙ වඩනවා නම් කවදාවත් එයාට ඒක අවඩ පිණිස හේතු වෙන්නේ නැහැ. එයා නිවන කරාම රැගෙන යන කෙනෙක් බවට පත් වෙනවා. මේක වඩලා නැත්තම් බුදුහාමුදුරුවන්ටවත් බෑ කෙනෙක්ව නිවන් දක්වන්න. රාහුල කුමාරයා 7 අවුරුද්දෙන් පැවිදි කරලා උතුම් වූ අරහත්ත්වයට පත් කරන්න අවුරුදු 20ක් ගියා. අවුරුදු 20 දී තමයි මහරහතන් වහන්සේ නමක් බවට පත් කළේ. එහෙනම් බුදුරජාණන් වහන්සේට තිබුණ 7 අවුරුදු දරුවෝ රහත් වෙනකොට මගේ ගිහි කාල පුත්‍රයා ඉක්මනින්ම රහත් කරවන්න කියලා තිබුණානේ. බැරි වුණා. ඒ නිසා සෑම මොහොතකම රාහුල හාමුදුරන්ට රාහුලවාද සූත්‍ර දේශනාව කළා.
ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන පිළිබඳ නිත්‍ය අනිත්‍ය ගැන බුදුරජාණන් වහන්සේ හැම මොහොතකම විමසලා තමයි අවසානයේ මහා රාහුලවාද සූත්‍ර දේශනාවෙන් මහරහතන් වහන්සේ නමක් බවට පත් කරන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා අපිත් මේ ලැබෙන මොහොතේ සතර සතිපට්ඨාන විදර්ශනා භාවනාව වඩන්නට ඕනේ. ඒ නිසා මම මේ භාවනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඉස්සල්ලාම අපිට සුදුසුයි සක්මන් භාවනාව. සක්මන් භාවනාව නිවනට පුදුමාකාර විදිහට උපකාර කරනවා. සක්මන් භාවනාවෙන් ඇති කරගන්න සමාධිය බොහෝ වෙලා පවතිනවා. එනිසා සක්මන භාවනාවට අත්‍යවශ්‍යයි. බොහෝ පිරිසක් මේ බණහන අයත් මම හිතන්නේ සක්මන් කරලා ඇති. හැබැයි බොහෝ පිරිසක් අවබෝධයෙන් නෙමෙයි සක්මන් කරන්නේ. ඇවිදින එක විතරයි අවසානයේ කරලා තියෙන්නේ. හරියට ඒක කරලා නැහැ. ලැබිලා තියෙන කාලෙත් එක්ක මේ ඔක්කොම පැහැදිලි කරන්න බෑ. හැබැයි කෙටියෙන් යම් අවබෝධයක් ගන්න මේ කාරණා ටික පැහැදිලි කරනවා. අපි භාවනාව පටන් ගන්න කලින් පරයන්ක භාවනාවට වාඩි වෙන්න කලින් සුදුසු ස්ථානයක් තෝරගන්නවා සක්මනට. ඒකත් ගොඩක් හොඳයි තව කෙනෙක් ඉදිරියට එන්නේ නැති තැනක් තියෙනවනම්. ළඟ ළඟ සක්මන් කරන්නේ නැත්තම්. මොකද හේතුව තව කෙනෙක් Taman ළඟට එනකොට එයාට ඉඩ දෙන්න එයා පැත්තකට වෙනවා. ඉස්සරහට එනකොට මග නතර වෙනවා. එයාට සිහිය පවත්වා ගන්න පුළුවන් කමක් නැහැ ඒක නිසා. ඒ නිසා පුළුවන් තරම් හුදකලා වෙලා සුදුසු පරිසරයක සක්මනකට යනවා. ගිහලා ඉස්සල්ලාම ඔගොල්ලෝ අදිෂ්ඨානයක් කර මම මේ කියන්නේ භාවනාවේ උපක්‍රමයක්. කරපු නිසා කරලා තියෙන නිසා ගෙහෙල්ලා එතන හිටගෙන තමන්ගේ ශරීරය දිහා ඇස් දෙක පියාගෙන මුළු ශරීරය දිහාම ළඟ හිමින් බලාගෙන යන මුළු ශරීරේ හිස්ස මුදුනේ ඉඳලා දෙපතුල දක්වා බලන්න. එතකොට මේ විසිරීලා තියෙන සිත එකඟ වෙන්න පටන් ගන්නවා ටික ටික. එහෙම විනාඩියක් දෙකක් බලලා වම දකුණ කියන සක්මන් භාවනාව ආරම්භ කරන්න ඕනේ. බොහෝ පිරිසක් සක්මන් කරනකොට වම් කකුල පොළවට තියනකොට තියලා ඉවරලා තමයි ආ වම කියලා හිතන්නේ. මේ මානසිකාරය අවශ්‍යයි මුලින් මේ භාවනාව සිද්ධ කරන්න මතක තියාගන්න. නිකන් පොළවේ පය වදින එක හිත හිතා යන්න ලේසි නෑ සිහිය බොහොම දියුණු වෙනකම්. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම පොළවේ පය ස්පර්ශ වෙනකොටම වම කියලා මෙනෙහි කරන්න ඕනේ හිතින්. දකුණු පාය පොළවේ ස්පර්ශ වෙනකොටම දකුණ කියලා මෙනෙහි කරන්න ඕනේ. හැබැයි ඒක ගොඩක් හිමින් නෙමෙයි කරන්නේ. මොකද සමහර අය වම දකුණ කියන එක හිමීට කරනවා. එතකොට වම් කකුල තියලා දකුණු කකුල ඉස්සරහට එන කාලය තුලදී හිත පිට යනවා. මම මේ කියන එක පැහැදිලි ඇති ඔයගොල්ලෝ. එනිසා අපි යම් වේගයක් හදා ගන්න ඕනේ වම දකුණ කියන දෙකේම සිත පිහිටව ගන්න. සිත පිහිටව ගන්න. වම් කකුල පොළවේ ස්පර්ශ වෙනකොටම වම කියලා හිතන්න. පොළවේ පය තියලා ඉවර වෙනකොට නෙමෙයි. වම් කකුල ගෙනිනකොට විලුව ප්‍රදේශය තමයි ඉස්සල්ලාම පොළවේ වදින්නේ. එතකොට වම කියලා හිතනවා. දකුණු කකුල පොළවේ ස්පර්ශ වෙනකොටම දකුණ කියලා හිතනවා. එතකොට තමයි යාගේ සිහිය පිහිටලා තියෙන්නේ. සිහිය තිබුණොත් තමයි යාට දැනෙන්නේ පය ස්පර්ශ වෙනවා කියලා පොළවේ. ඊළඟට මේක විනාඩි 15ක් 20ක් එක දිගට කරන්න. මේකේ හොඳට හිත පිහිටනකොට ඔසවනවා තබනවා කියලා එක කකුලක් ඔසවනවා තබනවා කියන කොටස් දෙකකට යනවා. වම් කකුල ඔසවනවා තබනවා. පොළවෙන් සම්පූර්ණ පය ගැලවෙනකොට තමයි ඔසවනවා කියලා හිතන්නේ. සමහර අය මෙහෙ විලුඹ ඉස්සනකොටම ඔසවනවා කියලා හිතලා ඉවරයි. සිහිය නැහැ. පුරුද්දට තමයි කරන්නේ. සිහිය තියෙනවා නම් සම්පූර්ණයෙන්ම පොළවෙන් පය ගැලවෙනකොට මෙයා දන්නවා. සිහිය තියෙනවා නම්. එතකොට ඔසවනවා කියලා හිතුවා. ඊළඟට පොළවේ පය වදිනකොටම තබනවා කියලා හිතුවා. ඕක දෙවෙනි එක. කාලේ බොහොම ටිකයි තියෙන්නේ. මේ සක්මන ගැන විතරයි කියලා දෙන්න පුළුවන් කම නැහැ.
ඊළඟට ඕක විනාඩි 10ක් 15ක් කරලා ඔසවනවා යවනවා තබනවා. මේ එක කකුලක් ඔසවනවා වම් කකුල ඊළඟට ඉදිරියට ගෙනියන එකක් දකින්නවා යාසිහිය. මෙනෙහි කරනවා. ඊළඟට තබනවා. දකුණු කකුලත් එහෙම. එතකොට භාවනාවේ වේගය ටික ටික අඩු වෙනවා. ඊළඟට තියෙනවා බුරුල් කරනවා, ඔසවනවා, යවනවා, තබනවා, බර කරනවා. මෙතනට ආවා කියන්නේ එයා බොහෝ ලෙස සිහිය දියුණු වෙච්ච කෙනෙක්. ඒ වෙනකොට එයාට පාදයට දැනෙනවා ජීවිතේ කවදාවත් නොවින්ද විදිහේ අත්දැකීම් ටික හරියට කරොත්. එහෙම දකින්න බෑ හරියට කරේ නැත්තම්. මම ඒව මොනවද කියලා මම කියන්නේ නැහැ භාවනා කරන යෝගියාට ඒක අලාභයක් නිසා. මේ පායට වෙන સિદ્ધාන්ත ටික හිතා ගන්නවත් බැරි තරම්. අපි මොනවද මෙච්චර කාල කරලා තියෙන්නේ කියලා හිතෙනවා. මේ සක්මන් භාවනාවෙන්ම මාර්ගඵල ලබන්න පුළුවන්. අන්නේ සක්මන කරලා ඊළඟට ගිහිල්ලා සුදුසු තැනක පහසු ඉරියව්වක වාඩි වෙන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා කය කෙලින් තියාගෙන පර්යංකයෙන් වාඩි වෙන්න. දැන් වර්තමානයේ බොහොම වයසක අම්මලා තාත්තලාට කකුල් නමන්න කරන්න බෑ. ඒ නිසා පහසු තැනක වාඩි වෙන්න පහසු විදියට. වාඩි වෙලා ඉස්සල්ලාම කරන්න ඕන සතර කමඨහන. බුදු ගුණ වඩනවා ටික වෙලාවක්. මෛත්‍රිය වඩනවා ටික වෙලාවක්. පිළිකුල වඩනවා ටික වෙලාවක්. මරණය වඩනවා ටික වෙලාවක්. Taman දන්න විදිහට විනාඩි 5ක් 10ක් 15ක් මේක වඩන්න. වඩලා තමන්ගේ හිත ගේන්න හිස මුදුනට. හිස මුදුනට ගෙනල්ලා හිස මුදුනේ ඉඳලා දකුණු පැත්තෙන් පටන් ගන්න ළඟ ළඟ බලාගෙන යන්න. මේ භාවනා උපක්‍රම කියලා දෙන්නේ. හිත විසිරෙන එක නතර කරගන්න. දකුණු කකුල දක්වා බලන්න. බලන්න පුළුවන් මාපට ඇඟිල්ල දක්වා ඇඟිලි ටික පවා බලන්න. බල නැවත ආපහු දකුණු පැත්තෙන් හිස මුදුනට හිත අරගෙන එන්න. ආපහු වම් පැත්තෙන් බලාගෙන යන්න වම් කකුල දක්වා. ළඟ බලන්න. Tamanට හිත S2 පියාගත්තාම මේ ශරීරයේ ඕන දිහාක් බලන්න පුළුවන්. හැබැයි මේ බෙල්ල පාත් කරලා එහෙම නෙමෙයි බලන්නේ. හිතින් බලන්නේ. එහෙම බලලා නැවත වම් පැත්තෙන් හිස මුදුනට ගෙනල්ලා ඉස්සරහින් බලාගෙන උදරේ ළඟට නිකන් හිත අරගෙන. මම මේ පැහැදිලි කරන්නේ මම කරලා තියෙන භාවනාව. නොකරපු දෙයක් නෙමෙයි. පොත බලලා කියන දෙයක්වත් නෙමෙයි. භාවනා කළොත් පමණයි අපිට තව කෙනෙකුට ඒක කියලා දෙන්න පුළුවන්. හැබැයි අපි කරලා බලන්න ඕනේ. නොකර අපිට මුකුත් කියන්න බෑ. යම් භාවනාවක් තුළ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්ම. උදරය ළඟට හිතගෙනල්ලා හිතින් බලන් ඉන්න උදරේ දිහා. ටික වෙලාවක් යනකොට ඔයගලන්ට දැනේ උදරේ ඉස්සරහට එනවා පිටිපස්සට එනවා. හොඳට ප්‍රකට ලෙස මේක ඉස්සරහට එනවා පිටිපස්සට එනවා දැනෙන්න පටන් ගත්තට පස්සේ ඉදිරියට එනකොටම උදරය පිම්බෙනවා කියලා මෙනෙහි කරන්න. පිටිපස්සට යනකොට හැකිලෙනවා කියලා මෙනෙහි කරන්න. මේ මෙනෙහි කරන්න කියන්නේ භාවනාවක් අලුතෙන් කරන කෙනෙකුට මේක අවශ්‍යයි. එහෙම නැතු එකපාර මේක තුල සිහිය පිහිටවා ගන්න පුළුවන් කම නැහැ. මෙහෙම මෙනෙහි කරනකොට ඔබට නොයෙක් අරමුණු වෙනවා. සද්දයක් ඇහෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශරීරයේ යම් වේදනාවක් දැනෙන්න පුළුවන්. වෙවිලීමක් දැනෙන්න පුළුවන්. ශරීරයේ සතුන් යනවා දැනෙන්න පුළුවන්. සීතලක් දැනෙන්න පුළුවන්. මොන විදිහේ දෙයක් දැනුණත් ඒ දැනෙන මොහොතම මෙනෙහි කරන්න දෙපාරක් විතර. දැනුණා කියලා. ඒකල නැවතත් උදරයට සිත ගේන්න. හුද්දට බලන් ඉන්න උදරේ දිහා මොකද වෙන්නේ කියලා. මතක තියාගන්න වර්තමානයේ මේ සිහිය පිහිටවන්නේ. දැන් මේ මොහොතේ කරන ක්‍රියාව. ඒතර මේ මොහොතේ හුස්ම ඇතුල් වෙනකොට පිට වෙනකොට උදරේ ඉස්සරහට එනවා පිටිපස්සට එනවා. ඒක බල ඉනකොට සද්දයක් ඇහුණා නම් වර්තමානයේ. ඒ මොහොතෙන් මෙනෙහි කරා. යමක් දැනුණා නම් වර්තමානයේ. ඒ මොහොතෙන් මෙනෙහි කරා. මෙනෙහි කළා නැවතත් මෙතනට එනවා. ඒ විතරක් නෙමෙයි ඒ භාවනාවේ නැගිටිනවා නම් නැගිටිනකොටම නැගිටිනවා කියලා සිහිය උපද්දවාගෙන නැගිටින්න. එතනලා ඔයගොල්ලෝ කැමරට යනවනම් කන පිඟානේ කැමරට ඉඳලා මෙනෙහි කරන්නට ඕන. අත යවනවා, අනනවා, පිඬු කරනවා, ගේනවා, මුඛේ අරිනවා, තබනවා, වහනවා. ඊළඟට හපනවා, ගිලිනවා මේ සියල්ලම සිහියෙන් සිද්ධ කරන්නට ඕන. මේ විදිහට
අකණ්ඩ කොට මේක කරගෙන ගියොත් ඉස්සරහට බුදුරජාණන් වහන්සේ පෙන්න 7 අවුරුද්දකට මෙහා එයාට නිවන් අවබෝධ කරන්න පුළුවන්. ඒ නිසා මේ ලැබුණු කාල වේලාව එක්ක බොහෝ කාරණා පැහැදිලි කරන්න බෑ. නමුත් මේ ටික යම් ප්‍රමාණයකට ඕගොල්ලන්ට මං හිතනවා වඩන්න උපකාර වෙයි. මේක වඩන්න පුරුදු කරොත් ඒ වගේම අනිවාර්යයෙන්ම ගුරුවරයෙක් අවශ්‍යයි. මොකද මේක වඩනකොට වෙන සිද්ධාන්ත ගුරුවරයා එක්ක කියන්නට ඕනේ. ඒතර තමයි ගුරුවරයා මේකේ හරි ටික වැරදි ටික කියලා ඉස්සරහට අරගෙන යන්නේ. ඒ නිසා සක්මන් භාවනාව මම යම් ප්‍රමාණයට ඕගොල්ලන්ට කියලා දුන්නා. ඒ කියලා දුන්නු විදිහට කරලා බලන්න. එදාට ඕගොල්ලන්ට දැනෙයි අපි මොන තරම් වාසනාවන්ත මිනිස්සුද කියලා. ඒ අත්දැකීම ලැබෙනකොට මේ පිම්බීම හැකිලීමත් මේ විදිහට කරන ක්‍රියාවන් සියල්ලකම සිහිය පවත්වාගෙන සිද්ධ කරන්න සිත පිට යන්න දෙන්න එපා කිසිම මොහොතක. මේ මොහොතේ කරන සෑම ක්‍රියාවක් කෙරෙහිම සිහිය පවත්වාගෙන සිද්ධ කරන්න. උතුරු සළුව කරට දැම්මත් අත යවනවා උතුරු සළුව අලනවා කරට දානවා කියලා සිහිය උපද්දවා ගන්න. වර්තමානයේ අතීතයක් නෙමෙයි අනාගතයක් නෙමෙයි. අතීතේ ගියක මෙනෙහි කරන්නත් එපා අනාගතයක් ඇවිල්ලත් නැහැ. ඒ නිසා මේ මොහොතේ වෙන ටික විතරක් මෙනෙහි කරමින් මේක සිද්ධ කරන්න. අපිට මේ බුද්ධ ශාසනය භාවනා කරලා නැති කෙනෙකුට පුබ්බයෝගාවචරයෙක් බවට පත් වෙන්න පුළුවන්. සසර වඩලා තියෙන කෙනෙකුට තව තවත් මේක වැඩි දියුණු කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. මේ භාවනාව තුළ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානය වැඩෙනවා. හොයන්න යන්න එපා. කියලා තියෙන ටික හරියට කළොත් අවසානයේ ඇත්ත මොකද්ද කියලා දකින්න පුළුවන්කම ලැබෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නිවැරදි සිහියෙන් නිවැරදි අවබෝධයෙන් සහ මේ පියවර අනුගමනය කරමින් ඔබ කරන සක්මනක් පවා නිවනේ ద్వාරය වෙත ඔබට යන්න මහා මගක් සකසා දෙනවා කියන කාරණාව අපිට පැහැදිලි කළා. කෙටි කාලයක් ඇතුළේ වුණත් කොහොමද භාවනා යෝගීව අපි අපේ නිවීම සැනහීම උදා කරගන්නේ කියන කාරණාව පිළිබඳව අපට ඊටාම හොඳ අවබෝධයක් අද දවසේ ලැබුණා. ඇසල පුර පසළොස්වක පොහෝ දිනේ නිමිති කර ගනිමින් ස්වාධීන රූපවාහිනිය සවනක් රැස් පෝදා විකාශය ඔබට සමීප කරමින් ඉන්නේ ඓතිහාසික ගණේවැව පුරාණ රජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින්. එදා ඈත අතීතයේ දහසක් යෝගාවචර භික්ෂූන් වහන්සේ භාවනා යෝගීව කාලය ගත කළ බවුන් වැඩි පින්බිමක ඉඳලා භාවනා යෝගී වීම කොයිතරම් අපේ නිවන් මඟ පසක් කරගන්න වැදගත්ද කියන කාරණාව පිළිබඳව අපට ඊටාම හොඳ අනුශාසනාවක් ලැබුණේ. නිතුල්ල වන සෙනසුනේහි සේනාසනාධිපති පූජනීය මොණරතැන්නේ සුමිත්ත ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත අපේ ගෞරව නමස්කාර පෙරදරි ස්තුතිය පිරිනමා සිටිනවා. සාදු සාදු සාදු. ඉතින් අද ඇසලපුර පසළොස්වක පොහෝ දිනය නිමිති කර ගනිමින් සවනක් රැස් පෝදා විකාශය ඔබට සමීප කරද්දී අපහා අත්වැල් බැඳගන්න අනුග්‍රාහක සම්මාදමෙන් අපහා එක්වන ආයතන පාර්ශව බොහොමයක් තිබෙනවා. ඒ අතර සිග්මා ඉන්ස්ටිටියුට් ඒ වගේම සිසිජි අධ්‍යාපන ආයතනය පිළිබඳව අපි මතක් කර සිටින්නටම ඕන. ලංකාවේ ඉහළම ප්‍රතිඵල සහිත ගුරුවරුන් සහ නවතම තාක්ෂණය සහිත ඔන්ලයින් පන්තිය විදිහට සිසිජි ඔන්ලයින් පන්තිය හඳුන්වා දෙන්න පුළුවන්. සිසිජි මේ ජාලයේ අධ්‍යාපන ජාලයේ අධ්‍යක්ෂ ප්‍රවීණ දේශක සංයුක්ත ගණිත දේශක දුෂ්‍යන්ත මහබදුගොයි මැතිතුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලයත් අපි මතක් කර සිටින්නට කැමැතියි. කසාගල ග්‍රීන් සුපර් සමූහ ව්‍යාපාරයේ ස්වදේශී කොහොඹ සිසිජි අධ්‍යාපන ආයතනයේ සිග්මා ඉන්ස්ටිටියුට් මේ සියලු දෙනා ප්‍රධාන දායකත්වය බැතිබර සම්මාදම ලබා දෙමින් අද දවස මුළුල්ලේ ඓතිහාසික ගණේවැව රජමහා විහාරස්ථානයේ සිට සවනක් රැස් පෝදා විකාශය ඔබට සමීප කරනවා. ඉතින් පෙරවරු 8ට සජීව ලෙස ධර්මදේශනාව සමගින් හමුවන බලාපොරොත්තුවෙන් අපි සම්බන්ධතාව වික්‍රමසිංහපුර ප්‍රධාන සම්බන්ධතා මැදිරියට ලබා දෙනවා.